අද අපි කතා කරන්නේ පළතුරු අතර රජු කියලා හඳුන්වන දකිනකොට කෙල උනන පළතුරක් වන දූරියන් ගැනයි. සමහරු මේකේ තියෙන තද සුවඳට අකමැති වුණත් මේකේ තියෙන අමුතුම රසයට වගේම ගුණයට ආදරය කරන අය අපේ රටේ ගොඩක් ඉන්නවා. හැබැයි ඉතින් හැමෝම දූරියන් වල තියෙන ගුණ ගැන කතා කරද්දී මේක සීමාවකට වඩා කෑවොත් අපේ සිරුරට වෙන අතුරු ආබාධ, සයිඩ් ඉෆෙක්ට් එහෙම නැත්නම් අහිතකර බලපෑම් ගැන ගොඩක් අය විද්‍යාත්මකව දන්නේ නැහැ. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ දූරියන් වලින් ලැබෙන පුදුමාකාර පෝෂණය වගේම මේක වැඩියෙන් කෑවොත් ඔයාලගේ සෞඛ්‍යයට වෙන්න පුළුවන් හානිය ගැනයි. වීඩියෝව ඉවර වෙනකම් නැදී සිටින්න. දූරියන් වලින් හැමෝටම දැනෙන ඒ තද සුවඳ සහ ගන්ධය වගේම එයින් ශරීරයට ලැබෙන රසායනික සෞඛ්‍යමය වාසියද ඇති වෙන්නේ මේ පළතුරේ අඩංගු සුවිශේෂී රසායනික සංයෝග නිසායි. මේ ගැන විද්‍යාත්මකව සරලව තේරුම් ගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. දූරියන් වල තද ගන්ධය ඇති වෙන්නේ කොහොමද ඇත්තටම? දූරියන් ගෙඩියක් කැපුවාම මුළු පළාතටම දැනෙන සුවඳ පිටුපස විශාල රසායනික ක්‍රියාවලියක් තියෙනවා. විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා දූරියන් වල එකිනෙකට වෙනස් රසායනික සංයෝග 50කට වඩා අඩංගු වෙනවා කියලා. මේන් ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් බලපානවා. සල්ෆර් සංයෝග, volatile sulfur compound. දූරියන් වල තියෙන කුණු උණු ලූණු, සුදු ලූණු හෝ ගෑස් සුවඳට සමාන තද ගන්ධය ඇති කරන්නේ මේවයි. විශේෂයෙන්ම එතැනිතියෝල් සහ ඩයටිතිල් ඩයිසල්ෆයිඩ් වැනි වාෂ්පශීලී සල්ෆර් සංයෝග මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපානවා. ඉෂ්ට සංයෝග මගින් දූරියන් වල සල්ෆර් වලට අමතරව පළතුරකට රසවත් පැණි රසක් සුවඳක් දෙන්නේ මෙවයි. එතිල් බියුටිරේට් වැනි ඊස්ට් සංයෝග මගින් පළතුරක ඇති මිහිරි සුවඳ මුදා හරිනවා. දූරියන් පැසෙන විට එහි ඇති එත්මියෝනින් කියන ඇමයිනෝ අම්ලය එන්සයිම් ක්‍රියාවලිය කරහා වේගයෙන් සල්ෆර් සංයෝග බවට පත් වෙනවා. මේ සල්ෆර් සහ ඊස්ට් එකතු වීමෙන් තමයි පැණි රස සහ කුණු උණු ලූණු සුවඳ මිශ්‍ර වුණු දූරියන් සුවඳ හැදෙන්නේ. දැන් අපි බලමු දූරියන් වල රසායනික සෞඛ්‍ය ගුණය මොන වගේද කියලා. chemical health benefit. දූරියන් වල තියෙන තද සුවඳ වගේම එහි ඇති රසායනික සංයෝග අපේ සිරුරේ සෞඛ්‍ය රැකගන්න විශාල මෙහෙවරක් කරනවා. අංක 1. නිදහස් රැඩිකලූන් නැසීම. antioxidant capacity. දූරියන් වල polyphenol, flavonoid වගේම carotenoid වැනි ප්‍රබල රසායනික ප්‍රතිඔක්සිකාරක ඉහළින්ම තියෙනවා. මේවා මගින් ශරීරයේ සෛල විනාශ කරන පිළිකා, කැන්සර් සෛල ඇති කරන නිදහස් රැඩිකලූන් විනාශ කර දමනවා. අංක 2. හෘදයට සහ රුධිර නාලවලට දක්වන රසායනික දායකත්වය. chemical contribution to the heart and blood vessels. දූරියන් වල අඩංගු වෙන ඔර්ගැනෝ සල්ෆර් සංයෝගවලට පුළුවන් රුධිර නාල පටු කරන එන්සයිම පාලනය කරන්න. එමගින් රුධිර නාල සැහැල්ලු කරලා ශරීරයේ blood circulation එක, ඒ කියන්නේ ලේ ගමනාගමනය වඩාත් පහසු කරනවා. මේ ක්‍රියාවලිය නිසා high blood pressure එහෙම නැත්නම් අධික රුධිර පීඩනය පාලනය වෙනවා. කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක, ඒ කියන්නේ මුළු හෘද වාහිනී පද්ධතියම ලෙඩ රෝගී වලින් ආරක්ෂා කරලා heart attack ඇතිවීමේ අවදානම ගොඩක් දුරට අඩු කරනවා. අංක 3. මොළය සැහැල්ලු කිරීම සහ සුවනින්ද. neurotransmitter regulation. දූරියන් වල ට්‍රිප්ටොෆෑන් කියන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලය අඩංගුයි. මේ ට්‍රිප්ටොෆෑන් අපේ සිරුරට ඇතුළු වුණාම ඒ රසායනික ක්‍රියාවලිය කරහා සෙරොටොනින් සහ මෙලටොනින් හෝමෝන බවට පත් වෙනවා. සෙරොටොනින් මගින් මනස සංසුන් කර සතුටුදායක හැඟීමක් ඇති කරන අතර මෙලටොනින් මගින් රැට සුවබර නින්දක් ලබා දෙනවා. අංක 4. බැක්ටීරියා නාශක ගුණය. antimicrobial properties. දූරියන් වල මදවල වගේම එහි කටු සහිත ලෙල්ලෙත් සුවිශේෂී ෆයිටෝකෙමිකල්ස් අඩංගු වෙනවා. මේවා රසායනික බැක්ටීරියා සහ දිලීර ආසාදන වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් පෙන්වනවා. anti bacterial and antifungal. දැන් අපි බලමු දූරියන් සීමාවකට වඩා කෑවොත්
අපේ ශරීරයේ අභ්‍යන්තර පද්ධතියට සිද්ධ වෙන විද්‍යාත්මක අහිතකර බලපෑම මොන වගේද කියලා. අංක 1 ආහාර ජීර්ණ පද්ධතියට සිදුවන බලපෑම. Impact on the digestive system. දුරියන් වල සරල කාබෝහයිඩ්‍රේට් වගේම ෆයිබර් ප්‍රතිශතය ඉතාමත් ඉහළයි. අපි එකපාරටම දූරියන් ගොඩක් ආහාරයට ගත්තාම අපේ ඩයිජෙස්ටිව් සිස්ටම් එකට, ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියට මේවා කෙටි කාලයකින් ජීර්ණය කරගන්න අපහසු වෙනවා. මේදී බඩවැල් තුල අධික ලෙස වායුව පිරීලා බඩ පිපීම, බඩේ කැක්කුම සහ ગેස්ට්‍රයිටිස් තත්ත්වයන් උත්සන්න වෙන්න පුළුවන්. ඒ වගේම සමහරුන්ට බඩ බුරුල් කරලා යාම වැනි ආහාර ජීර්ණයේ ගැටලු ඇති වෙන්න මේක බලපානවා. අංක 2 පරිවෘත්තීය ක්‍රියාවලිය සහ ඇඟ රත් වීම. metabolic process and body heating. විද්‍යාත්මක බැලුවොත් දූරියන් කියන්නේ ශරීරයේ මෙටබොලිසම් එක. ඒ කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරන පළතුරක්. දූරියන් ජීර්ණය වීමේදී ශරීරය තුළ වැඩි තාප ශක්තියක් නිපද වෙනවා. තර්මොජෙනික් ඉෆෙක්ට් එක. මේ නිසා තමයි දූරියන් කෑවාම ඇඟ ඇතුලෙන් රත් වෙනවා වගේ දැනෙන්නේ. මුඛයේ තුවාල හැදෙන්නේ සහ අධික ලෙස දහඩිය දමන්නේ. අංක 3 ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ සීනි මට්ටම ඉහළ යාම. ඉන්සියුලින් රෙසිස්ටන්ස් and spike in sugar level. දූරියන් වල කැලරීස් වගේම ග්ලූකෝස් සහ ෆෘක්ටෝස් වැනි සරල සීනි වර්ග අධිකව අඩංගු වෙනවා. මේවා ඉතාමත් ඉක්මනින් රුධිරයට අවශෝෂණය වෙනවා. මේ නිසා සිරුරේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් එහෙම නැත්නම් ඉන්සියුලින් ප්‍රතිරෝධී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දියවැඩියාව තියෙන රෝගීන්ගේ ලේවල සීනි මට්ටම, ඒ කියන්නේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක පාටම භයානක ලෙස ඉහළ යන්න පුළුවන්. ස්පයික් එකක් ඇති වෙන්න පුළුවන්. 4 මධ්‍යසාර සමග ගැනීමෙන් සිදුවන මාරාන්තික රසායනික ක්‍රියාවලිය. fatal chemical reaction when taken with alcohol. මෙන්න මේක තමයි හැමෝම දැනගන්න ඕන විද්‍යාත්මක කරුණ. දූරියන් වල ඩයිඑතිල් ඩයිසල්ෆයිඩ් වැනි සල්ප සංයෝග බහුලව තියෙනවා. අපේ අක්මාව මගින් ඇල්කොහොල්, ඒ කියන්නේ මධ්‍යසාර බිඳ හෙලීමට භාවිතා කරන ඇල්ඩිහයිඩ් සහ ඩිහයිඩ්‍රොජිනේස් කියන එන්සයිමික් ක්‍රියාවලිය මේ සල්ප මගින් සම්පූර්ණයෙන්ම අඩාල කරනවා. මේ නිසා මධ්‍යසාර ශරීරයෙන් ඉවත් වෙන්නේ නැතුව ලේවල විස මට්ටම වේගයෙන් ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට අධික වමනය, heart rate එක නැත්නම් හෘද ස්පන්දනය දරුණු ලෙස වැඩිවීම වගේම කලාතුරකින් ෆේටල් තත්ත්වයක්, ඒ කියන්නේ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. දූරියන් ආහාරයට ගැනීමේදී පරිස්සම් විය යුතු අය, විශේෂයෙන්ම ගර්භණී මව්වරුන් දූරියන් ආහාරයට ගන්නකොට ගොඩක් සීමා සහිතව ආහාරයට ගන්න වග බලා ගන්න ඕනේ. මොකද මේකෙන් ශරීරයේ අධිකව රත් වෙන නිසා වගේම සීනි මට්ටම වැඩි වෙන නිසා ගර්භණී සමයේදී ඇතිවන අසීරුතා වැඩි වෙන්න පුළුවන්. වෙනස් සෞඛ්‍ය ගැටලු තියෙනවා නම් දූරියන් කන්න කලින් වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි වඩාත්ම හොඳ. ඉතින් දූරියන් කියන්නේ රස වගේම ගුණ පිරි පළතුරක් උනත් ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑ නෑ කියලා කියනවා අපි දන්නවනේ. ඒ නිසා සීමාව දැනගෙන ආහාරයට ගන්න. අද වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුවැති දිවියක්